සිදුනේ ප්‍රකෘති මේ අර භික්ෂුව නේද? ඔබ ඔහු දකින්න අවශ්‍ය නිසාද මෙතරම් වෙලාවක් මේ බලා සිටින්නේ? එහෙත් ප්‍රකෘති මේ භික්ෂුවක කෙරෙහි ප්‍රේමයෙන් ඔබට කවරනම් ඵලයක්ද? ඒ තවත් සාමාන්‍ය භික්ෂුවක් නොවේ. උන්වහන්සේගේ නම ආනන්ද. ප්‍රකෘති ඔබේ ආනන්ද හිමි වඩිනවා. කරුණාකර පැන්දෝතක් තිය හැකිද? එසේය. කිමද මේ? ඇයි ප්‍රතික්ෂේප කරන්නේ? මා හිත නීච ජාතියකටයි. මගේ අතින් දෙන ජලය අශුද්ධයි. මා ඉල්ලුවේ පෑන් පොතක්. වර්ණය හෝ ජාතිය අදාළ නැහැ. අප භික්ෂූන් වංශය ප්‍රතික්ෂේප කරනවා. අප ශාක්‍ය මුනිගුරුන් සෑම මානවයාටම සම කරුණාව දක්වනවා. හැකිද සේවීමට? ශාක්‍ය මුනිදුන්ගේ මග සරලයි. අදහන දෙවුලක් හෝ දෘෂ්ටියක් නැහැ. තමාගේ බුද්ධිය හෝ ප්‍රඥාව තුළයි පුද මන්දිරය. කරුණාවයි අපේ දර්ශනය. ඔබ මෙසේ සිටගෙන උදෙස බලා සිටිනවද? නැතිනම් හොවා කතා කරනවද? මා කුමක් පවසන්නද? මෝඩියේ ඔබේ නිවසේ භෝජනයකට ආරාධනා කරන්න. යන්න. සමිතුනි. ඔබ වර්ණයන් නොතකන්නෙහි නම් අප නිවසට බොජොන් පිණිස වඩින්නට හැකිද? එසේ අදමා ඔබ නිවසින් බොජුන් වළඳන්නම්. තවත් එසේ සිය නිවස වෙත අනඳ තෙරුන් කැඳවාගිය ඒ සැලුල් කුලකත හැකි අයුරින් දානය පිළිගැන්වූවාය. අනඳ සමිඳුන් කුලගොත් කිසිත් නොතකන්නේ වෙනසක් නැතිවම පිළිගැන්වූ දානය පිළිගත්තෝය. ඔබ නික්ම යන්නෙහිද? එසේයි. ඔබ විමුක්තිය ගැන පැවසුවා. ප්‍රේමය ගැන කුමක් පවසන්නේද? අපතනු පරස්පරයන් අප දුරස් කරවනවා. භේතයන්ගේ ස්වභාවය හිස්. මානවයන් තුළ හටගන්නා ප්‍රේමය නදියක් මෙන් එක් තැනක සිට දුරස් තැනකට ගලා යනවා. සැවුමෙහි බැඳෙනවා. මා ඔබ දෙස බලා සිටියා. ඔබේ භික්ෂුව හා ලෙන්ගතුකමින් බැඳිලද? මෑණියනි, ඔබ මගේ විවාහය ගැන දුක් වෙනවා නොවේද? මා තීරණයකට පැමිණියා ඒ ආනන්ද තෙරුන් විවාහ කරගැනීමට. කවර මොතුවක්ද මේ? ඔහු භික්ෂුවක් නොවේද? ඔවුන් සියල්ල අතහැර දැමුවන්. කොමටද මට ඒ වගක්? ඒ සියල්ල ලැබිය හැකිනේ නැවත? එය කළ නොහැකි. ඔබ සිතුවත් ඒ කළ හැකි මෑණියනි. ඒ කළ හැකි. ඔබ මන්ත්‍ර වේදය දන්නව නොවේද? ඒක් මන්ත්‍රයක් මතුරා ඔහුව මෙහි ගෙන්වන්න. ඒ කළ නොහැකි නම් ඔබට මගේ මරණය දැක ගන්න. ප්‍රකෘති, ඔබ මේ කුමක් පවසන්නේද? හොඳයි. ඔබ ඔහු නැවත එක්වරක් භෝජනය පිණිස මෙහි කැඳවාලන්න. මා වශී කරන ඔසුවක් දානයට මුසු කරන්නම්. මුසු කළේ භෝජනය ගැන ඔහුට පිළිගන්වන්න. ඉන්පසු මගේ උපදෙසට ක්‍රියා කරන්න. බලා හිඳින්න. බුද්ධ ශ්‍රාවක භික්ෂුව සදාකාලයටම
ඔබට නතු වේවි. මා වශී කරන ඔසුවක් දානයට මුසු කරන්නම්. මුසු කළේ භෝජනය ගැන ඔහුට පිළිගන්වන්න. ඉන්පසු මගේ උපදෙසට ක්‍රියා කරන්න. ධාන්‍ය පායසේ රසවත්ද? ඌමනාද තවත්? අපේ පියස ඔබේ ගෘහයට සමානයි. ප්‍රකෘතිය ගැන අතිශයම සතුටු වේවි. ඈ නිබදවම මෙහි සිතමින් පසුවන්නේ ඔබගේ පැමිණීම ගැනයි. තෙරුන් වහන්සේ දානේ පිණිස සැඩොල් දුවගේ නිවසට වැඩම කළ බැව්දන්නා බුදුරජාණන් වහන්සේ හෝරාවක් පමණ ඉකුතුවීත් ආනන්ද තෙරුන් වහන්සේ නොපැමිණි බැව් දැක එය පිළිබඳව සංඝයා වහන්සේ නමක් කැඳවා විමසූහ. ආනන්ද පැමිණියේ නැහැ? මාය සොයා බලන්නම් ස්වාමීනි. අවසර. මෙන්න දැන් ඔබ රිසිසේ ගාන්ධර්ව විවාහයක් වේවි. මේ භික්ෂුවට සාංසාරික දිවියයි උරුම වන්නේ. මගේ වශීකරණයේ බලය මැකෙන්නට පෙර විවාහය සිදු කරන්න. කිමද පැකිලෙන්නේ ඔබ? මෑණියනි, අප මේ කරන්නේ වරදක් නොවේද? අප සමාජයේ ගාන්ධර්ව විවාහය ස්ත්‍රියගේ රුචිය අනුවයි සිදුවන්නේ. ඔබ ඔහු හා විවාහයට අකමැතිද දැන්? මා නම් ආනන්ද කෙරෙහි ප්‍රේමයෙන් වශී වූවා. මා මගේ ජීවිතයේ ඔහුම මිසක නැහැ කිසිවෙකු පතන්නේ. මනසින් දැනටමත් මා විවාහයට පත් වෙලා කිසිවෙකු නෑ පතන්නේ. මා මනසින් ඔබ හා එක්ව අවසානයි. අපගේ ගාන්ධර්ව විවාහය සදාකල් අප එක්ව තබාවි. එකල්හි නැනින් අසමසම වූ ආනන්ද ස්තිවරයන්ගේ ධාරණ ශක්ති මහිමයෙන් ශීලාක්ෂර ලෙස මනස තුළ වූ බුද්ධ දේශනයන් නැවත සවන වැකින්නාක් මෙන් දැනුනි. ක්ෂණික සතුට අපගේ ධනය පැහැරගනී. සංහිඳියාව නම් ධනය මුලින්ම අපහැරයයි. එය තුළ තවදුරටත් බැඳෙන්නේ නම් ඔහු හෝ ඈ ඒ තුළ එල්බගනී. හුලක ඇමිණිනු ලෙසින් අප ක්ෂණික සතුට තුළ දුකට පත්බේය යන බුදුවදන් සිතට නැගිනි. එවන් අවස්ථාවකදී කෙසේද ක්‍රියා කළ යුත්තේ ස්වාමීනි? එකල්හි අප තථාගතයන් අනද තෙරුන් අමතා සමත භාවනාවෙහි යෙදෙන අයුරු පැහැදිලි කළ බුදුවදන් මෙලෙස භාවනානු යෝගී වූ ආනන්ද තෙරුන්ගේ සවනෙහි රැව්දුන්නේය. ඔබේ ආශ්වාසය ප්‍රාශ්වාසය වෙත සිත යොමු කරන්න. අවදිහින් ආශ්වාසයෙහි යෙදෙන්න. සිත ඒ සමාධියෙහිම පුරවාලන්න. නැවත සියුම්ව ප්‍රාශ්වාසයෙහි යෙදෙන්න. අවදියෙන් සහ සංසුන් නොසැලෙන මනසින් එහි නිරතවන්න. යනාදී වශයෙන් පැවසූ සෑම වදනක්ම අනද තෙරුන් මේ නොසිතූ තත්වයෙන් ඈත් කරවීය. චතුවිසති බුද්ධෝති
Yo bhavissati uttamam parami palayuttehi jalanandana uttamam anomani jalantire uttamam panta ජීවරේ පාරමිතේ ජලං හෝති සර්ව වන්දන ඡේදනං ආනන්දෝති මහතේරං උත්තමං ධම්ම බාණ්ඩකං යේන බික්ඛු මහතේරං සයනේ බන්ධන විද්වංසනං ඉති ශ්‍රී ලෝක බුද්දේහි යේන ධම්මානුභාවතෝ යන්ත්‍ර මන්ත්‍ර හරං කତ୍වා විනාසං බුද්ධානුභාවතෝ මුනින්දෝ හෝති නමෝ බුද්ධං මාරසේනාපමඤ්ජති දස කෝටි සාසානී සර්ව බන්ධන ඡේදනං පාරමිතා ගුණා හොන්ති සෝ භවිස්සති උත්තමං අනේක ජාති සංසාරං සහස්සං ධම්මානුභාවතෝ සයනෝ වාසහන්තානි උත්තමං ගුණ පුංගලා අසීතින් යේන සම්බේපි සම්බ සිද්ධි භවන්තු තේ අසීතින් දස තේජේන සර්ව බය විනාශනං සර්ව රෝග විනස්සන්තු සර්ව බන්ධන ඡේදනං අප භාග්‍යවතුන් යුවතිය අමතා ඇය ආනන්ද තෙරණුවන්ට ප්‍රේම කරන්නේ දැයි විමසූහ. මගේ ප්‍රාණයසේ ප්‍රේම කරමි. එවිට බුදුන් වහන්සේ ඔය ලෙසින් බැඳෙන්නට ඔබ ආනන්ද තුළ කවර විශේෂත්වයක් දකින්නේ දැයි විචාලෝය. සෑම දෙයක්ම ඔහුගේ දෙනුවන්, ඔහුගේ නාසය, ඔහුගේ ලවන්, ඔහුගේ ගමන්, ඔහුගේ වදන් ඇතුළු සෑම දේම මා ඔහුගේ රූපයට ප්‍රේම කරමි. එතැන්හි අප බුදුරදුන් තරුණිය විමසමින් පැවසූ වදන් මෙසේය. ආනන්ද බොහෝ උතුම් ගති පැවතුමෙන් හෙබි රූප සම්පත්තියෙන් අනූන භික්ෂුවකි.
උන්වහන්සේ දුටු සැමකෙකු තුළම පසන් හැඟුම් පහළවීම අරුමයක් නොවේ. එහෙත් ඔබ දුටුවෙහිද ඔහුගේ ප්‍රේමය, ඔහුගේ ආදරය හිමි කවරෙකුටද? මට නම් නොවේ. වරද ඇත්තේ එතැනම බවත් ආනන්ද තෙරුන් ඇයටද ප්‍රේම කරන බවත් මෙහිදී බුදුන් වහන්සේ පැවසූහ. ඉන් වික්ෂිප්තයට පත් තරුණියට යථා ස්වරූපය වැටහෙනසේ අප භාග්‍යවතුන් පැවසූ නම් ප්‍රේමය ගැන ආනන්ද තෙරුන්ගේ අරුත් ගැන්වුම අතිශයින් වෙනස් බවයි. ආනන්ද ස්වාධීනයි, ඇලුම් බැඳුමින් හීනයි. ඔහුගේ ප්‍රේමය ගැඹුරුයි. ඔහු මිනිස් වර්ගයාටම ඇලුම් කරයි. මිනිස් වර්ගයා සාමකාමී, කරුණා, මෛත්‍රී මාවත තුළ ගමන් කරනු දැක්මයි ඔහුගේ අභිමතය. ඔහුගේ ආදරය තුළ ඇලී බැඳීමක් නැත, අහිමිවීමේ දුකක් නැත. ඔබේ ආදරය ආනන්ද පාශයක් තුළ බඳවා තබා ගනී. ඔබ ඔහුට සැබවින්ම පෙම් කරන්නෙහි නම් මෙය වටහා ගත යුතුය. ඔහුගේ කරුණා මාර්ගයට ඔබ අවහිර නොකළ යුතුය. ඔහුගේ ආදරයේ උස් අරුත නංවාලන්නට ඔබ ඔහුට සහාය විය යුතුය. මගේ ප්‍රේමය ස්වාර්ථකාමී. ආනන්ද මගේ ආදර බන්ධනයේ රඳවන්නයි සිතුවේ. මාහටත් හැකිවේවිද භික්ෂු ආනන්දමින් ප්‍රේම කර සැනසීම ලබන්න? කියා දිය හැකිදේ මටත්. එවන් ප්‍රේමයක් නොතකාවි ස්වාර්ථය ආනන්දගේ ප්‍රේමයමින් සැමත විහිදේවි. බුදුන්ගේ සරණ ආදරය සියල්ල වෙලා ගන්නවා. එය මාවැනි පහත් කුලයන්ටත් සමාන වෙනවා. මට කමා කරන්න. මාද ඔබ වහන්සේගේ විමුක්ති මාර්ගයේ පිය නගනවා.